කොහොමද කට්ටියටම අපි අද ඇවිත් ඉන්නේ කැලණියේ තියෙන වෝටර් වර්ල්ඩ් එකට. මේක බලන්න ටිකට් එක රුපියල් 1100ක් වෙනවා. ඒ පැකේජ් එකට වෝටර් වර්ල්ඩ් එක, බර්ඩ් පාක් එක වගේම රිවර් සෆාරි එක ඇතුළු වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝටම හොඳ අත්දැකීමක් අද ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් අපි පටන් ගමු. පළවෙනියටම අපි යන්නේ වෝටර් වර්ල්ඩ් එකට. මෙතන ඉන්නේ ලයන් ෆිෂ් කෙනෙක්. හරිම ලස්සනයි. ඊළඟට අපිට දකින්න පුළුවන් කොයි ෆිෂ්ලා ඉන්න පොන්ඩ් එකක්. මේගොල්ලෝ ඕර්නමෙන්ටල් ෆිෂ් විදියට හදනවා පොන්ඩ්ස් වල. ඊළඟට මේ ලස්සනට ඉන්නේ පැරට් ෆිෂ්ලා. මෙතන ලෝකයේ ඇමසන් වනාන්තරයේ ඉන්න දරුණුම මසුන් වගේම ෆ්‍රෙෂ් වෝටර්, සෝල්ට් වෝටර් සහ එක්සෝටික් ෆිෂ් කියන වර්ග දකින්න පුළුවන්. ඒ වගේම දුර්ලභ මත්ස්‍ය විශේෂ කීපයකුත් මේ අතර ඉන්නවා. මේ ගමනේදී ඔයාලට ඉලෙක්ට්‍රික් එල්, ඇරපයිමා, ස්ට්‍රිං රේස්, ලංෆිෂ් වගේ අයව දකින්න පුළුවන්. මේ හැම මාළු වර්ගයකටම ඉහළින් එයාලගේ නම සහිත හොඳ පැහැදිලි විස්තරයක් තියෙනවා. මේ කොටසේ ඉන්නේ ෆ්‍රෙෂ් වෝටර් ෆිෂ්. එහෙම නැත්නම් මිරිදිය මසුන්. මෙතන ඉන්නේ ලං ෆිෂ් කෙනෙක්. මෙයාලා රටවල් කීපයක දකින්න පුළුවන්. ඕස්ට්‍රේලියාව, සවුත් ඇමරිකාව, ඇෆ්‍රිකාව වගේ. මෙයා ඇෆ්‍රිකන් ලං ෆිෂ් කෙනෙක්. මෙයාලගේ විශේෂත්වය තමයි මෙයාලට ලංග්ස් වලින් හුස්ම ගන්න හැකියාව තියෙනවා. පෙන්හළු පිහිටලා තියෙනවා. අනිත් මාළු වගේ නෙමෙයි. ඊට පස්සේ මේ ඉන්නේ ඉලෙක්ට්‍රික් එල් කියන කෙනා. මෙයාට පුළුවන් ඇඟ ඇතුලෙන් වෝල්ට් 600ක විතර විදුලියක් නිපදවන්න. මේ ඉන්නේ කවුද දන්නවද? මේ ඉන්නේ ඇෆ්‍රිකන් ටයිගර් ෆිෂ්. ගොඩක් ලොකු වෙන මාළුවෙක්. ඒ වගේම මෙයාව ප්‍රෙඩේටරි ෆිෂ් කෙනෙක්. එහෙම නැත්නම් ගොඩක් සැර මාළු වර්ගයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ සී වර්ල්ඩ් එක කියන කොටසේ ගොඩක් සෝල්ට් වෝටර් ආශ්‍රිතව ජීවත් වෙන මාළු වර්ග ඉන්නවා. මෙතනදී ඔයාලට විවිධ වර්ණ වලින් යුත් මාළු ගොඩක් දකින්න පුළුවන්. මෙතන ඉන්නේ සිංගු රිවර් රේ කියන මාළු වර්ගය. මෙයා මිරිදිය මත්ස්‍යයෙක්, එහෙම නැත්නම් ෆ්‍රෙෂ් වෝටර් මත්ස්‍යයෙක් විදිහට හඳුන්වනවා. මේ තියෙන්නේ මේ ටුවර් එකේ තවත් විශේෂ තැනක්. ඒ තමයි අන්ඩර් වෝටර් ටනල් එක. මෙතන අපි නිකන් වතුරෙන් වට වෙලා ඉන්නවා වගේ ෆීලින් එකක් එන්නේ. ඒ කියන්නේ ඉහළින් පැත්තට ඉදිරියට හැමතැනටම වතුර පිරලා තියෙනවා. මෙතන වතුර යටින් අපි සමුද්‍ර ජීවීන් බලාගෙන යනවා වගේ ෆීලින් එකක් එන්නේ. ඒතර මේ ටනල් එක ලංකාවේ ෆස්ට් අන්ඩර්වෝටර් ටනල් ඇක්වේරියම් එක විදිහට තමයි සැලකන්නේ. ඊළඟට අපි බලන්න යන්නේ බර්ඩ් පාක් එක. මෙතන ලෝකයේ විවිධ රටවලින් ආපු පක්ෂි වර්ග 100 ගණනක් ඉන්නවා. පාට මැකෝ ගිරව්, ලොකු පැලිකන්ලා, අප්‍රිකානු අලු ගිරව්, එතකොට සුදු පාට මොනරු, ඒ වගේ පක්ෂීන් ගොඩක් ඉන්නවා.
මේ අප්‍රිකානු අලුගිරට පුළුවන් මිනිස්සු වගේ වචන 100 ගණනක් මතක තියාගෙන කතා කරන්න. ඊළඟට තවත් වැදගත් කොටසක් තමයි රිවර් සෆාරි එක. මේක පොඩි අයටත් හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙනවා. මෙතන බෝට් එක්ස්පීරියන්ස් එක ඒ වගේම මාළු කුරුල්ලු බලන්න හැකියාවක් ලැබෙනවා. ඒ වුණාට දැනට මෙතන ගොඩක් විසිටර්ස්ලා හිටියත් ටිකක් මේන්ටනන්ස් නම් අඩු ගතියක් තමයි පේන්නේ. එතකොට බෝට් එකකින් එක වටයක් මේක යන්න පුළුවන්. ඒක නිකන් කෘත්‍රිමව හදපු පොඩි ගඟක් වගේ එකක් හරහා. අපි ආවේ බර්ඩ් ෆීඩින් කරන තැනට. මෙතන ලස්සන කුරුල්ලන්ට ෆීඩ් කරන්න පුළුවන්. මෙන්න මෙයා තමයි මගේ අතට ආපු ලස්සන යාළුවා. කොළඹට ගොඩක් කිට්ටුවෙන් තියෙන මේ වගේ තැනක් ඉගෙන ගන්න දරුවන්ට හුඟක් වටිනවා. මොකද ගොඩක් තොරතුරු එක තැනකින් එකතු කරගන්න පුළුවන් නිසා. ඉතින් අද අපේ travel diaries එකෙන් ගෙනාපු මේ වීඩියෝ එකට ඔයාලා හැමෝම ආස ඇති කියලා හිතනවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආපහු හම්බ වෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. ජය වේවා.